හිතන්න ගල් ගුහාවක ඉඳලා දැවැන්ත රාජධානියක් දක්වා. අද අපි කතා කරන්න යන්නේ ඇත්තදම පුදුම හිතෙන ඉංජිනේරු තාක්ෂණයක් මත ගොඩනැගුණු අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරය ගැන. හොඳයි. හැබැයි ඉතින් අවුරුදු දහස් ගාණක් පරණ මෙච්චර ඈත ඉතිහාසයක් ගැන අපි ඇත්තටම හරියටම දන්නේ කොහොමද? මොනවද අපිට තියෙන සාක්ෂි? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරය හැංගිලා තියෙනොයි ඉතිහාසඥයෝයි පුරාවිද්‍යාඥයෝයි පාවිච්චි කරන ප්‍රධාන මූලාශ්‍ර වර්ග දෙකක. එකක් තමයි තල්පත්වල ලියපු පුස්කොළ පොත් වගේ සාහිත්‍ය මූලාශ්‍ර. අනික තමයි ගල් පර්වතවල කෙටු දහස් ගාණක් තියෙන සෙල්ලිපි. ඇත්තරම කිව්වොත් මේවා හරියට අතීතයේ මිනිස්සු අපිට එවුතු පණිවිඩ වගේ තමයි. මේ දෙක එකතු කරලා තමයි අපි ඉතිහාසය ගොඩනගන්නේ. හරි. එහෙනම් අපි දැන් කාල යන්ත්‍රයක නැගලා වගේ ගොඩාක් පස්සට යමු. යමු මේ දිවයිනේ මනුෂ්‍ය කතාවේ පළවෙනිම පරිච්ඡේදයට. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට. මේ කාලෙදි ජීවත් වුණු මිනිස්සු තමයි ඩයම් කරවෝ සහ ආහාර එකතු කරපු අය. ඒගොල්ලන්ට ස්ථිර ගෙවල් තිබුණේ නැහැ. වෙරළේ ඉන්නලා කඳුකරේ වෙනකම් ඒගොල්ලෝ තමන්ගේ නවාතන් හදියට පාවිච්චි කළේ පාහියංගල වගේ ස්වභාවික ගල් ගුහා. ඉතින් ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම රඳා පැවතුනේ ගල් වලින් හදාගත්ත ආයුධයි දඩයමයි මත. හිතන්න බට දොඹුලේන බෙල්ලම් බැඳි පැලැස්ස වගේ තැන් වලින් අපිට හම්බ වෙන සාක්ෂි දිහා බැලුවම අපිට තේරෙනවා මේ මුල්ම මිනිස්සු ලංකාවේ වියලි තෙත් වගේ විවිධ පරිසර පද්ධතිවලට කොච්චර දක්ෂ විදිහට හැඩගැහුණාද කියලා. හැබැයි ඊට පස්සේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම පෙරලියක් සිද්ධ වෙනවා. මේක නිකම්ම පෙරලියක් නෙමෙයි මහා විප්ලවයක්. ඒ තමයි දඩයම් යුගයේ ඉවර වෙලා කෘෂි කර්මාන්තයේ චේන දේ පටන් ගැනීම. දැන් බලන්න ලංකාවේ වියලි කලාපය කියන්නේ වතුර හිඟ තැනක්. ඉතින් එහෙම තැනක ශිෂ්ටාචාරයක් ගොඩනගන්න නම් ඒකට තිබුණු ලොකුම අභියෝගය ජය ගන්න ඕන. ඒ රහස තමයි ඒ ආයත නැතුවම බැරි වුණු එකම සම්පත. ඒ කියන්නේ ජලය පාලනය කිරීම. ඉතින් ප්‍රශ්නේ මේකයි මේ වගේ වේලිච්ච වියලි බිමක් සරුසාර කෙත්යායක් බවට හරවන්න ඒ මිනිස්සු මොන වගේ පුදුම හිතෙන බුද්ධිමත් විසඳුමක් පාවිච්චි කරන්නේ නැද්ද? මෙන්න ඒකට උත්තරේ. ඒගොල්ලන්ගේ විසඳුම තමයි එල්ලංගාව කියන සංකල්පය. ඒ කියන්නේ මිනිස්සු හදපු වැව් දහස් ගාණක් එකකට එකක් සම්බන්ධ කරලා කඳුකරේට වැටෙන වැහි වතුර බිඳක්වත් අපතේ නොයවා පහළට ගෙන ආපු ක්‍රමයක්. මේකෙන් මුළු භූදර්ශනයම වෙනස් වෙලා මහා පරිමාණ වී වගාවකට අවශ්‍ය පාර හැදුනා. මේ මුළු වාරි පද්ධතියේම හදවත වගේ තිබුණු තාක්ෂණය තමයි බිසෝකුටුව. මේක හිතාගන්නකෝ අද කාලේ වේල්ලක තියෙන හයිටෙක් කපාටයක්. එහෙම නැත්නම් වැල්වෙටක් වගේ දෙයක්. වැවේ තියෙන අති විශාල වතුර පීඩනය පාලනය කරලා ඕනම වෙලාවක ඕනම ප්‍රමාණයට ඇලපාරවල් වලට වතුර යවන්න මේක අත්‍යවශ්‍ය වුණා. ඇත්තටම ඒ කාලේ හැටියට මේක පුදුම ඉංජිනේරු තාක්ෂණයක්. මේ දැවැන්ත වැව් බැමි හැදුවෙත් නිකම්ම පස් ගොඩ කරලා නෙමෙයි. ඒකටත් නියම ක්‍රමයක් තිබුණා. මුලින්ම පතුලට මැටි තට්ටුවක් දානවා. ඊට පස්සේ ඒ උඩින් පස් තට්ටුවක් දාලා හොඳට තද කරනවා. ස්ථාවර වෙන්න ඒ උඩින් බොරුළු තට්ටුවකුත් දානවා. අන්තිමටම වතුර කාන්දු නොවෙන්න උඩින්ම තවත් මැටි තට්ටුවකින් සීල් කරනවා. මේ වගේ ස්තර කීපයකින් හදපු නිසා තමයි මේ වැව් අද වෙනකම්ම නොබිඳී තියෙන්නේ. හොඳයි. හැබැයි මේ පුදුම වාරි පද්ධතිය වෙනස් කළේ බිම විතරක් නෙවෙයි. ඒකෙන් ලංකාවේ මුළු සමාජයම දේශපාලනයම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කොහොමද එහෙම වුනේ? අපි බලමු. හරිම සරලයි. අස්වැන්න වැඩි වෙනකොට ඒ කියන්නේ කෘෂිකාර්මික අතිරික්තයක් හැදෙනකොට මේ ආහාර සහ වතුර පාලනය කරන අයට ලොකු බලයක් ලැබුණා. මේ බලයත් එක්ක පරුමක කියලා හඳුන්වපු ප්‍රාදේශීය නායකයෝ බිහි වුණා. සමාජයේ ඉහළම තැනට ඒගොල්ලෝ ආවා. ඉතින් ඔන්න ඔහොමයි සමාජයේ ලොකු වෙනසක් වුණේ. කලින් තිබුණේ තැන තැන විසිරීලා හිටපු ප්‍රාදේශීය නායකයෝයි එයාලගේ කුඩා ගම්මානයි. හැබැයි දැන් ඒ ඔක්කොම එකතු වෙලා මේ සම්පත් පාලනය කරන එකම බලවත් රජ කෙනෙක් යටතේ මුළු රාජධානියම එකක් බවට පත් වුණා. මේ එකතු වීමේ ගමන එකපාරට වුණ දෙයක් නෙමෙයි. ඒක පියවරෙන් පියවර උන්නේ මුලින්ම හිටිය අපි කතා කරපු පරමකල. ඊට පස්සේ පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ ආගනුවර කරගෙන පළවෙනි රාජධානිය පිහිටවනවා. අන්තිමටම වසභ රජතුමා තමයි මේ මුළු දිවයිනම එකම පාලනයක් යටතට ගෙන්නේ. හොඳයි. දැන් අපි කතාවේ තවත් පරිච්ඡේදයකට යනවා. මේක තමයි මේ ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය. සංස්කෘතිය, කලාව, සාහිත්‍ය ඉහළටම ගිය කාලයක්. හැබැයි ඒ දීප්තිමත් කාලය මැද මුහුදෙන් එහායින් අලුත් අභියෝගවල කළු වෙලාකුළුත් එකතු වෙමින් තිබුණා. මේ ස්වර්ණමය යුගය ගැන කතා කරද්දී විශේෂයෙන්ම කෝට්ටු යුගය ගැන නොකියාම බෑ. ඒක තමයි සාහිත්‍යයේ කලාවේ උච්චතම කාලයක්. හිතන්න වෑත්තෑව හිමියන් රචනා කරපු ගුත්තිල කාව්‍ය වගේ නිර්මාණ ගැන.
භාෂාවේ තියෙන සුන්දරත්වය, පද්‍ය කලාවේ තියෙන විශිෂ්ටත්වය මේ හැමදේම මේ නිර්මාණවලින් අපිට පේනවා. මේවා තමයි ඒ සංස්කෘතික පිබිදීමේ කිරුළ වගේ උනේ කිව්වත් නිවැරදි. හැබැයි ඔන්න බලන්න මේ රූපය. මේකෙන් තමයි අපේ කතාවේ තියුණුම අනපේක්ෂිතම හැරවුම පටන් ගන්නෙ. පෘතුගීසීන් වගේ යුරෝපීය බලවතුන් ලංකාවට එනවා. ඒ ආවට පස්සේ සියවස් ගාණක් තිස්සේ තිබුණ හැමදේම සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. ඒගොල්ලෝ අරගෙන එන්නේ අලුත් ගැටුම්, අලුත් තාක්ෂණයන් විතරක් නෙවෙයි. ලෝකීය දිහා බලන සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහක්. ඉතින් 16 වෙනි සියවසේ පෘතුගීසීන් ආවා, ඊට පස්සේ ලන්දේසීන්, ඊටත් පස්සේ බ්‍රිතාන්‍යයන්. මේ එකක බලවතාගේ පැමිණීමත් එක්ක දිවයිනේ ඉරණමායත් අලුතින් හැඩගැහුණා. ඒත් එක්කම අවුරුදු 10 ගාණක් පැවති පුරාණ රාජධානී යුගය සම්පූර්ණයෙන්ම අවසානයකට ආවා. ඉතින් අපි මේ කතා කරපු පුරාණ ශ්‍රී ලංකාවේ කතාව දිහා බැලුවම අපිට පේන ප්‍රධානම දේ තමයි පරිසරයේ දෙන අභියෝගවලට බුද්ධියෙන් සහ දක්ෂතාවයෙන් මුහුණ දුන්න හැටි. ඉතින් අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි, ඒ අතීත උරුමෙන්, ඒ ඔරොත්තු දීමේ හැකියාවෙන් වර්තමානයට අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක් වෙන්න පුළුවන්ද?